ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ පුංචි YouTube channel එකට. ඉතින් මේ පේනව නේද මොකක්ද කියලා මේකත් මේ කටු කොළයක් තියෙන ගහ පැලයක් මේකත් මේ පමණට වැඩිය දැන් වැවිලා තියෙන්නේ. ඉතින් මේක පොඩි කප්පාදුවක් දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මේක කපලා ඉවරනහම ලස්සන කොච්චරද කියලා. ඉතින් ඊට රෙද්දක් එහෙම දාලා පොඩ්ඩක් ලෑස්ති කරලා ගත්තා. මොකද මේකේ මේ මගේ ටයිල් එකක් වගේ තියෙන්නේ. ඉතින් ওই කපන කොළ ඇස්සේ ගියාම ගන්න හරි අමාරුයි. එහෙම දාලා වැඩේ පටන් ගත්තා. ඉතින් ඔන්න ඔය වගේ ලොකු කතුරකින් ඉතින් කපනවා බලන්න ඇත්තටම මේක දැන් අවුරුද්දකට කලින් කපපු නිසා සාමාන්‍යයෙන් අඟල් 5කට වැඩිය වැවිලා තියෙන්නේ. ඔහොම යටට කපා ගන්නකොට අපිට පේනවා කලින් මං කපපු තැන කොතනද කියලා. ඒ මට්ටමට ඉතින් අපි කපා ගන්න ඕන. යම්කිසි අපහසු තැනක් ආවොත් ඔන්න ඔය වගේ පොඩි කතුරකින් පොඩ්ඩක් කපලා ගන්න ඕන. දැන් ඔයාලට පේනව නේද කහ පාටට පේන්නේ අර ඇතුලෙන් ගිය අවුරුද්දේ මං කපාලා තියපු මට්ටම. ඒක තමයි හැම පාරම ඒ මට්ටමට තමයි කපන්නේ. ඉතින් ඔන්න ඔය වගේ පොඩ්ඩක් පිළිවෙලක් කරගන්නවා පොඩි කතුරනුත්. ඊට පස්සේ ආපහු සුපුරුදු විදිහට කපන්න දෙන්නේ. ඉතින් දැන් යට කොටස ගොඩාක් දුරට ඉවරයි. දැන් ඉතින් ඔන්න උඩ කොටස කපා ගන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍යයෙන් අඟල් 5කට වැඩි ප්‍රමාණයක් කැපිලා තියෙන්නේ. අන්න පේන නේද දැන් අර ලහකා පහටට පේන්නේ කලින් කපාපු මට්ටම. අන්න අසිගිඩිය වගේ දැන් තියෙන්නේ. උඩ කොටස දැන් අයිත් කපලා ඉවත් කරගන්න ඕන. ඔයාලට පේන නේද සාමාන්‍යයෙන් අඟල් 5ක විතර ප්‍රමාණයක් තියෙන කපා ගන්න. ඔන්න ඔය වගේ ඉතිරි වෙච්ච කෑලි තිබ්බොත් අර වගේ කතුරෙන් කපලා අයින් කරගන්න ඕන. ඇත්තට මේ වගේ වැවිලා තිබුණාම ඒක මේ පැලේටත් ටිකක් දරන්න අමාරුයි. ඒක කපලා ඉවරනාම එයාට උනත් හොඳට ඊරු එළිය ලබාගෙන මේ ලස්සනට එයාට උනත් වර්ධනය වෙන්න පුළුවන්. බලන්න දැන් 95%ක්ම ඉවරයි. මෙන්න මේ චුට්ට විතරයි තියෙන්නේ. බලන්න කොච්චර ප්‍රමාණයක් කපනවද කියලා. ඔන්න දැන් කපලා ඉවරයි. ওই විදිය තමයි අපේ ෆයිනල් කට් එක. බලන්න කොච්චර ලස්සනද කියලා ෆුට්බෝලයක් වගේ. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ගිහින් එන්න නැවත හමුවෙමු.